ඊළඟ පළමු මෝටර රථ ලෙස අපට හමු වී ඇත්තේ සුසුකි මරුටි 800cc එන්ජිම සහිත මෝටර රථයක් වන අතර මෝටර රථය දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අධිකරණයෙන් පසු සිටිනවා. එන්ජින අනික් කන්ඩිෂන් තරඟ තත්ත්වයක පවතින මෝටර රථය ප්‍රධාන ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. රනින් කන්ඩිෂන් 100ක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථය AC ඉතා අනර්ඝ තත්ත්වයේ පවතින මෝටර රථයක් වන අතර මුදලින් ලක්ෂ 24.95ක් කියලා තමයි කියන්නේ. දැන් පදින්න දක්වා දුරකථන කොට මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න අඩු ගාණක් අතට දීලා හොඳම තත්ත්වයේ තියෙන හොඳ සුපිරි වාහන ගන්න හොයයට. Honda විසල් එකක් ගෙනලා තිනවා අඩු ගාණක් අතින් ලබා දී රැගෙන යන්නේ. මේ විසල් එක හොඳම තත්ත්වයේ පවතින ඔටෝ ගියර් පද්ධතියකින් සහිත හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින මෝටර රථයක් වන AC වේගකින් පවර් ඔප්ෂන් පවර් මීටර් වලින් සමන්විත වන අතර රනින් කන්ඩිෂන් එන්ජින් කන්ඩිෂන් තරඟ තත්ත්වයේ පවතින මෝටර රථයක් වේ. CAE නම්බර් මෝටර රථයක් වන අතර 2014 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෝටර රථය මුදලින් ලක්ෂ 14.75ක් අතින් ලබා දී රැගෙන යාමට හැකි වන අතර දැම පදින් දක්වා දුර්ගතන ගුණවන්ත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න හොඳම තත්ත්වයේ වෑන් හොයන කට්ටියට සුපිරි කන්ඩිෂන් තත්ත්වයක තියෙන හොඳම තත්ත්වයේ වෑන් එකක් හමු ඇත. මේ වෑන් රථය Nissan Caravan වර්ගයේ වෑන් රථයක් වන අතර 1993 වර්ෂයේ ලියාපදිංචි කරන ලද Caravan වර්ගයේ වෑන් රථයක් වේ. ඩුවල් AC පවර් ඔප්ෂන් වලින් සමන්විත වන අතර පුල් මොඩිෆිකේෂන් එක ලක් කර ඇති බව ප්‍රධාන ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. එන්ජින් අනික් කන්ඩිෂන් පැත්තේ ඉතානක තත්ත්වයේ පවතින මේ වෑන් රථය ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර අලුතෙන් ප්ලේට් එක ගසා සියල්ල සකසා ඇති අතර ෆුල් මොඩිෆිකේෂන් එකක් කර ඇත. ඉතින් මේ වෑන් එක තියෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ වෙන අතර මේ වෑන් එකේ ගාණ කියලා කියන්නේ මේ අය මුදලින් ලක්ෂ 55.75යි කියලා තමයි කියන්නේ. තමපත් දක දුර්ගතන කොට වෑන් රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇති මෝටර රථය ලෙස හමු වී ඇත්තේ Toyota Q වර්ගයේ මෝටර රථයක්. 2013 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මේ මෝටර රථය දැනට දෙවෙනි අතිකඩ පවතින මෝටර රථයක් වන අතර පුෂ් ස්ටාර්ට් වලින් සමන්විත වන අතර පවර් ඔප්ෂන් වලින් සමන්විත වේ. ඔටෝ ගියර් පද්ධතිය සහිත මේ මෝටර රථය එන්ජින් රනින් කන්ඩිෂන් ඉතාලි තත්ත්වයේ පවතී. AC දී ඉතාලි තත්ත්වයේ වැඩ කරන මේ මෝටර රථය දැන් ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර මූලික ගෙවීම ලක්ෂ 50 මුදලින් ලක්ෂ 18යි හමාරක් ගන්න පුළුවන් වෙන අතර මුදලින් ලක්ෂ 64.90ක් කියලා තමයි කියන්නේ. දැන් පදින් දක්වා දුරකථන ගුණවන්ත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න පොඩි ගාණක් අතට දීලා ගන්න පුළුවන් ඩෝල්ෆින් එකක් ගෙනල්ලා තිනවා. මේ ඩෝල්ෆින් වෑන් එක 1998 93 වර්ෂවල ලියාපදිංචි කරන ලද වෑන් රථයක් වන අතර දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අධිකාරියෙන් පවසා සිටිනවා. එන්ජින් කන්ඩිෂන් බොඩි කන්ඩිෂන් පේන්ට් කන්ඩිෂන් ඉතාලි තත්ත්වයේ පවතින අතර රනින් කන්ඩිෂන් 100ක් වේ. ඩුවල් AC වලින් සමන්විත මේ වෑන් රථය මුදලින් ලක්ෂ 10 හමාරක් අතට ලබා දී රැගෙන යාමට හැකි වන අතර පිනෑස් ලෙස 96.455ක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැම්ම පදින් දක්වා දුරකථන අංගනොත් මේ වෑන් රථය අධිකාරිය කන්ටැක්ට් කරන්න. මෙන්න සුසුකි වැගන්ආර් හොයන කට්ටියට මෙන්න ගෙනලා තියෙනවා. සුපිරි වැගන්ආර් එක 2015 17 වර්ෂවල ලියාපදිංචි කරන ලද සුසුකි වැගන්ආර් වගේ මෝටර රථය නිවසේ පාවිච්චි කරන ලද මෝටර රථයක් වන අතර ටච් AC වලින් සමන්විත වේ. තානක තත්ත්වයේ පවතින මෝටර රථයේ ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර පවර් ඔප්ෂන් පුල් ඔප්ෂන් ඔටෝ ගියර් මෝටර රථයක් වන අතර AC වලින් සමන්විත වේ. එන්ජින් රනින් කන්ඩිෂන් CC1ක් වන බව අධිකාරියෙන් පවසා සිටින අතර 650cc එන්ජින් එකකින් සමන්විත වන අතර මෙම මෝටර රථය දැන් පළමු අයිතිකාරත්වයට පවතින ඉතානක තත්ත්වයේ පවතින මෝටර රථයක් වන අතර මුදලින් ලක්ෂ 58.90ක් කියලා තමයි කියන්නේ. දැන් පදින් දක්වා දුරකථන ගොඩට මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරන්න.